ඩිස්ට්‍රැප් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා දැන් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඕන තැනක පොඩි පොඩි ගැටලුකාරී තත් ඇති වෙනවනේ. ඒ කියන්නේ හැමෝම හරි සාමෙන්ම ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ යම් යම් ගැටලුකාරී තත් ඇති වෙන්න පුළුවන් වැඩ කරද්දී ඒකට. හරිද? එතකොට ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ පිරිමි පොඩ්ඩක් ඒගොල්ලෝ උපතින්ම පොඩ්ඩක් අර ප්‍රචණ්ඩත්වය තියෙනවනේ ඇගේ නේ. එතකොට ඒ හින්දා ඒ ගැටලුකාරී තත්ත්වය ඒ ගැටලුව විසඳ ගන්න නීතිමය පියවරක් ගන්නෙත් නැතුව නීතියට පිටින් ගිහිල්ලා පියවරක් ගන්නෙත් නැතුව ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ ඩිස්ට්‍රැප් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න අපි නීතිමය විදිහට කටයුතු කරන්නෙත් නැහැ සහ නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. මේ සෙල්ලම ඇතුලේ රැප් ගේම් එක ඇතුලේ වචන වලින් මේක විසඳ ගන්නවා. එතකොට ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ වෛරය කියන එක මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඩිස්ට්‍රැප් එකක් තියෙන්නේ මේ වෛරය පිරිමහ ගන්න නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ඩිස්ට්‍රැප් එකක් තියෙන්නේ ඔයාලට මොකක් හරි කාත් එක්ක හරි මොකක් හරි. ඒ කියන්නේ එහෙම තියෙනවා නම් ඒක මේ බැලලා ඒක පිරිමහ ගැනීම ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක කරන්න